සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් පිනරියම් ඩොරි වෙත. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි මහලා ඉවර වෙලා විසි කරන රෙදි කොටස් භාවිතා කරගෙන කාලයත් ශ්‍රමයත් ඉදිරි කරමින් මුදලක් උපයා ගත හැකි මෙන්න මේ වගේ හෙයා බෑන්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ සඳහා අපිට මුලින්ම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. සඳහා මම අරගෙන තියෙනවා දිගංගල් 4ක් සහ පළලංගල් 7මාරක රෙදි කොටසක්. ඊළඟට මම අරගෙන තියෙනවා දිගංගල් 8ක් සහ පළල අඟල් 4ක පේෂන් කොටසක්. මේක ඝනගම පේෂන් එක නෙමෙයි, සෑහළු පේෂන් එකක්. ඔයාලට පැහැදිලි ඇති ඒක. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා දිගංගල් 4ක් සහ පළල අඟල් 3ක රෙදි කොටසක්. දැන් මම අරගන්නවා දිගංගල් 8ක් සහ පළල අඟල් 3ක මෙන්න මේ වගේ රෙදි කොටසක්. දැන් මම අරගෙන තියෙනවා අඟල පළල ඉලාස්ටික් කොටසක්. මේකේ දිග වෙන්නේ අඟල් 4මාරක්. මේක පළල අඟලක් විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ මේකේ විශාලම රෙදි කොටස අඟල් 14ක් දිග සහ පළල අඟල් 7මාරක රෙදි කොටස අරගෙන මෙන්න මේ විදිහට සකස් කර ගන්නවා. මේ සකස් කරගත්ත රෙදි කොටස උඩින් අපි අර පේසින් එක තියලා අයන් කරගන්න ඕනේ. මේක මම තියාගන්නකොට දෙපැත්ත බැලන්ස් වෙන විදිහට තමයි සමබරව යන විදිහට තමයි මේක මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඉතින් අපිට දැන් පුළුවන් හොඳින් මේක මෙන්න මේ විදිහට අයන් කරගන්න. මේ අයන් කරගත්තට පස්සේ මේ රෙදි කොටසම අඟල් භාගයක් එළියට තියලා මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඉතින් අපි මේ විදිහට අපි ගත රෙදි කොටස් තුනම අඟල් භාගයක් එළියට තියලා තමයි මහ ගන්න ඕනේ. ඔයාලට පැහැදිලි ඇති මම කොහොමද මේක මහගන්නේ කියලා. අපිට අවශ්‍ය වුණා රෙදි කොටස් 3ක්. ඉතින් ඒ රෙදි කොටස් 3 මම මේ විදිහට තමයි මහගන්නේ. දැන් මේ මහලා ඉවරුණු රෙදි කොටස් 3 අපි හොඳ පිට හරව ගන්න ඕනනේ. ඉතින් අපි බලමු කොහොමද මේක හොඳ පිට හරවගන්නේ කියලා. මේ සඳහා මම භාවිතා කරන්නේ 60 කටුවක්. ඉතින් මේකෙන් පුළුවන් අපිට මේක හොඳ පිට හරව ගන්න. ඊට අමතරව මේකට අපිට පුළුවන් කතුර භාවිතා කරලත් හොඳ පිට හරව ගන්න. ඉතින් ඊට වඩා ආරක්ෂිතයි මේ 60 කටුවක් යොදා ගන්න එක. ඉතින් මේ විදිහට තමයි අපි මේ රෙදි කොටස් 3 හොඳ පිට හරව ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේකේ මෙන්න මේ විදිහට සකස් කරගෙන මෙන්න මේ විදිහට පුංචි රැලි සකස් කර ගන්නවා. දැන් මම මේක හරි මැදින් මහ ගන්නවා. මේ මහගත්තට පස්සේ අපි ගත්ත පුංචිම රෙදි කොටසින් අරගෙන අපි අර මහපු තැන වහ ගන්න ඕනේ. ඒ වහගෙන මෙන්න මේ හරිය මේක මහලා අපි ඒ වැඩි රෙදි කොටස් ටික කපලා අයින් කරනවා. ඉතින් මේ විදිහට මෙහුවට පස්සේ ඔයාලට පේන්නේ මේ විදිහට. දැන් මම කරන්නේ අපි ඉලාස්ටික් කොටස දාගන්න භාවිතා කරන රෙදි කොටස අරගෙන ඒකට මේ ඉලාස්ටික් කොටස ඇතුල් කර ගන්නවා.
ඊට පස්සේ අපි මේක සකස් කරගෙන මෙන්න මේ ස්ථානයේ අපිට පුළුවන් මේක තද කරගන්න. තද කරගත්තට පස්සේ එක පැත්තක් අපි එහා පැත්තත් අපි ඒ විදිහටම සකස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඒක කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් අපි මහගත්තට පස්සේ අපි කරන්නේ මේක හොඳට මෙන්න මේ විදිහට රැලි ටික සකස් කරගන්න ඕනේ. මේ විදිහට කරාම අපිට ඒකේ හොඳ සමබර විදිහට රැලි සකස් වෙලා සැකසෙනවා. ඉතින් ඊට පස්සේ මහගත්ත රෙදි කොටස අරගෙන මේකේ හරි මැදට මම මේ රෙදි කොටස මෙන්න මේ විදිහට තියාගන්නවා. ඉලාස්ටික් එක සමග තියෙන රෙදි කොටස ඒලු මම මෙන්න මේ විදිහට තියාගෙන රැලි කරලා මේ ස්ථානෙන් හොඳින් තද කරගන්න ඕනේ. ඔයාලට පැහැදිලි ඇති මම ඒක කරගත්තේ කියලා. ඉතින් ඊළඟ එක නිර්මාණය කරද්දී ඔයාලට පුළුවන් පැහැදිලි ඇතිව බලා ගන්න. ඉතින් ඊට පස්සේ අනෙක් පස්සට මම කරන්නේ මෙන්න මේ වගේ ඉලාස්ටික් කොටස අරගෙන ඒකෙත් අපි හරි මැදින් මේ ඉලාස්ටික් කොටස මෙන්න මේ විදිහට තියාගන්නවා. හොඳින් සකසරුවම් කරගෙන අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට ඔන්න මේ විදිහට තමයි අපි ඒක සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ පැත්ත තුනෙන් මේ විදිහට සවි කරගත්තට පස්සේ අපේ මේ නිර්මාණය කරලා හමාරයි. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති මේ පහසුවෙන් කරගත හැකි මානයක් බව. ඔයාට පුළුවන් මේක මහලා අමතර ආදායමක් උපයා ගන්න සුවඳකියා කරන්න. ඉතින් මේ විදිහට තමයි ඒක අපිට ඔළුවට දැම්මම දිස්සන්නේ. ඉතින් එදාවක් අදත් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. ඊළඟ ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. සුබ දවසක්.